මම මේ වුණාට බයිපාස් එකක් ඇතුළුව සර්ජරිස් 4ක් කරලා තියෙනවා. ඒ ජකුසි එක බහැලා ඉන්න මට වෙලාවක් නැහැ. ඔයාගේ තියෙන ඩ්‍රීම් එක ඔයාගේ තියෙන හීන ඇතුලේ ලොකු කොටසක් තියෙනවා මුදල් ලිපීම සම්බන්ධ. සල්ලි හොයන්න තමයි ඉගෙන ගන්න. එතකොට සල්ලි හොයන්න ඉගෙන ගන්න ඕනේද? ඉගෙන ගන්න සල්ලි හොයන්න පුළුවන්. ඒතර ඇයි සල්ලි හොයන්න ඉගෙන ගන්න? මේක මම පොඩි වෙන කතාවක් කියන්න. අපි හැමෝම අපි මෙතන ඉන්න ටියුෂන් ගුරුවරු අති බහුතරයක් දුම සාමාන්‍ය පවුල් වල ළමයි. අපි කාටවත් සල්ලි තිබිලා නැහැ. ඒතර අපි මේ ජීවිතේ විඳින්න ජීවිතේ හැපනින් එක ගන්න. ජීවිතේ ආතල් එක සොමිය ගන්න. මේ මැජික් එක ගන්න. පුළුවන් සල්ලි වලින් කියලා අපි හිතුවා. අපිට එහෙම හිතන සාධාරණ හේතු තිබ්බා. මොකද අපිට පොඩි කාලේ තිබිච්ච සමහර දේවල් සමහර වෙච්ච දේවල් අපි හිතුවේ අපිට සල්ලි නැති හින්දා තමයි එහෙම උනේ කියලා. සමහරට ඇත්තටම එහෙම හින්දා වුණා වෙන්නත් පුළුවන්. ඒක පරණ කතාවක් දැන් අදාළ නැහැ ඒක. ඉතින් ඒකින්ද අපි සෑහෙන්න මහන්සි වුණා මේ සල්ලි හම්බ කරලා වෙන්නේ. ඔයගොල්ලන්ගස මම අපි හැමෝම එහෙම තමයි. මට 43ක් වයස. මම මේ වුණාට බයිපාස් එකක් ඇතුළුව සර්ජරිස් 4ක් කරලා තියෙනවා. ඇඟේ තැන් 5කින් කපලා තියෙනවා. ඒ වගේම මේ බර්න් අවුට් වෙන එක, ડિප්‍රෙස් වෙන එක නවත්තන්න උදේ හවස බේත් බොනවා. මම මගේ මුළු ශරීරයෙන්ම මනසින් මේ හැමදේම හැම සෛලයකින්ම මං කරපු හැම දෙයක් වෙනම මහන්සි වෙච්ච මිනිස්සෙක්. ඉන්නේ එහෙම ෂේ වෙලා ඉන්නේ. අපි හැමෝම එහෙමයි. බානුකසත් එහෙමයි. හැමෝම එහෙමයි. අපි සෑහෙන්න මහන්සි වුණා මේ වැඩේට. ඉතින් අපිට යම් ප්‍රමාණයක් මුදල් තියෙනවා මේ වෙනකොට. අපි ලංකාවේ ලොකුම කෝටිපතියෝ නෙවෙයි. මොකද අපි පටන් ගත්තට සාපේක්ෂව මුදලක් අපි ළඟ තියෙනවා. හැබැයි අපි අද දන්නවා අර මැජික් එක තියෙන සල්ලි වල නෙවෙයි කියලා. සල්ලි ඕනේ. සල්ලි හම්බ කරන්න එපා කියන්නේ. කවුරු හරි කියනවා නම් සල්ලි නෙවෙයි වැඩි, සල්ලි හම්බ කරන්න එපා. මගේ නුඹ ආශ්‍රය කරන්න එපා. ඒ උඹුරු කාර්යය. සල්ලි ඕනේ. පැහැදිලිවම සල්ලි ඕනේ. අපි සල්ලි විතරක් තිබිලා මදි. මොකද්ද අපි කරන්න ඕනේ? දැන් ඔයගොල්ලෝ ටිකක් කල්පනා කරලා බලුවොත් අපි කරන දේවල්. ටියුෂන් ගුරුවරු වෙච්ච අපිට ලොකු ගෙවල් තියෙනවා. අපි උදේ පාන්දර ගෙදරින් එනවා. ඒ කියන්නේ ඉරේලි වරෙන් කලින් ගෙදරින් එනවා. රෑ කළුවර වරන පස්සේ ගෙදර යන්නේ. රෑට කාලා නිදාගෙන විතරයි ගෙදර ඉන්නේ. ඒත් අපිට ලොකු ගෙවල් තියෙනවා. දවල් වරුවක දැක්කොත් එහෙම ගියේ අපි අඳුර ගන්න නැහැ. අපිම දැකලා නැහැ අපේ ගෙදර දවල් වරුවක. දැන් මගේ කාමරේ මගේ අපේ බෙඩ්රූම් එකේ තියෙනවා ජගුසිය. මේ අවුරුදු 9ටම ඕක ඔන් කරලා ඇති 4 වතාවක්. ඒ ජගුසිය එක බහැලා ඉන්න මට වෙලාවක් නැහැ. මගලන් රැංග්ල එකක් තියෙනවා. ඔය ඩිමෝ එකේ මහත්තුරුවේම හම්බුණා. අත ජීප් ක්ලබ් එකේ කට්ටිය හම්බුණා. මගෙන් අහනවා ළඟදී කොහෙද ගියේ කියලා. එහෙනම් කොහෙද ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් ගියා කොහෙද කියලා අහන්නේ. කොහේ හරි කන්දක් නගින්න හරි කැලයක් අස්සට හරි. ඉතින් එහෙම ගිහිල්ලා නැහැ මං. මට කියන්න වෙන්නේ මේ පන්තියට ආවා. නැත්නම් නෝනාත් එක්ක සුමාකට් එක ගියා වගේ තමයි කියන්න වෙන්නේ. තමයි අදත් මං වැරදි ඇති. මොකද එදා මං හිතුවේ සල්ලි වල මැජික් එක තියෙනවා කියලානේ. ඒක නෑ කියලා දැන් දන්නවා. දැන් මං හිතනවා වෙලාව මැජික් එක තියෙනවා කියලා. ඒක දැන් හොයමින් ඉන්නවා. සමහරට ඒක හම්බෙච්ච දවසට මේ ඒකත් නෙවෙයි කියලා තේරෙයි. හයි මම මේක කියන්නේ වාට පුළුවන් එතනින් පටන් ගන්න. අපි පටන් ගන්නතන එහා පැත්තේ ස්ටෙප් එකෙන් පටන් ගන්න. උදා ඇත්ත මැජික් එක හොයාගන්න මට ඉතුරුලා තියෙන වෙලාව ඇද්ද කියලා මම දන්නේ නැහැ. ඔතන ඔයාට ඇති වෙයි. එනවා වියදම් කරන්න, ඔයා හම්බ කරන්න, මහන්සි වෙන්න, ඉන්වෙස්ට් කරන්න. සල්ලි වලට වගේම වෙලාවට.